හායි අපි මේ ලස්සන ස්ලිපර් එක හැදෙන හැටි බලමුද? මේකට පළමුවෙන් අපි කරන්න ඕන අපේ තියෙන ලාස්ට් එක අරගෙන ඒක මාස්කින් ටේප් වලින් අපිට අවශ්‍ය ප්‍රමාණයට කවර් කරගන්න ඕන. මේ විදිහට කවර් කරගන්න ඕන. ඉතින් මේක ඔයාලට කැමති ආකාරයට කවර් කරගන්න පුළුවන්. ඒත් ලාස්ට් එකක් කවර් කරන විදිහක් තියෙනවා. ඒ ආකාරයට කවර් කරගෙන අදාළ මාකින් මේ විදිහට මාක් කරගෙන ඩිසයින් එක අපි ඇඳ ගන්න ඕන අපි හදන්න ඉන්න. ඒ ඇඳ ගන්න ඩිසයින් එකේ අපි මම මේකට බෝ එකක් හයි කරනවා. ඒ බෝ එකේ එන තැන මේ ඩිසයින් එකේම මාක් කරගත යුතුයි. ඊට පස්සේ අපි මේක ගල මාස්ක් ලාස්ට් එකෙන් ගලවලා මේ විදිහට කාඩ්බෝඩ් කෑල්ලක අලව ගන්න ඕන වින්කල්ස් එන්නේ නැති විදිහට. ඊට පස්සේ මේක මේ අපි දැන් ලාස්ට් එකේ මවුන්ට් කරන්න යනකොට අපිට ඒක යටට මවුන්ට් මේ කරන්න ප්‍රමාණයක් තියන්න ඕන. ඒකට අවශ්‍ය ප්‍රමාණය තියලා මේක ඒ වගේම මේ ස්ට්‍රැප් එක නැමෙනවා. ඉතින් ඒ නැමෙන්න ඕන ප්‍රමාණයත් මේ විදිහට මාක් කරගෙන තමයි මේක කාඩ්බෝඩ් එකේ කපා ගන්න. මේ විදිහට අපි ඇඳගත්ත ඩිසයින් එක කපා ගත යුතුයි. එහෙම කපාගෙන අදාළ මාකින් ටික දාගත යුතුයි. මේ ලාස්ට් එකේ ඉන්සයිඩ් අවුට්සයිඩ් හොයාගන්න පුළුවන් විදිහට අපි මාස් දාගන්න ඕන මාක් ටික. ඒ වගේම මේකේ ඉන්සයිඩ් අවුට්සයිඩ් හොයාගන්නත් මාක් කරගන්න ඕන. ඊට පස්සේ අදාළ අපි ගන්න මැටීරියල් එක අරගෙන මේ විදිහට ඇඳ ගන්න ඕන. ඇඳගෙන මේක ඩබල් දෙපැත්තේ දාලා ඇඳ ගන්න ඕන. ඇඳගෙන ඉවර වෙලා මේක ගම් ගා ගන්න ඕන. ගම් ගාගෙන වේලෙන්න තියන්න ඕන. වේලෙන්න තියලා මේක ඊට පස්සේ අපි කපා ගත යුතුයි. කපාගෙන ඊට පස්සේ මම කිව්වනේ පොඩි ඉඩ ප්‍රමාණයක් තියන්න ඕන පටිය නමා ගන්න කියලා. ඉතින් ඊට පස්සේ ඒ පොඩි ඉඩ තිබ්බ ප්‍රමාණයෙන් ස්ට්‍රැප් එක අපි වටේම නමා ගන්න ඕන. එතකොට තමයි පටිය ෆිනිෂින් එක ලස්සන වෙන්නේ. මේ විදිහට නමා ගන්න ඕන. ඊට පස්සේ අපි අදාළ මේ විදිහට නමාගෙන ඉවර වෙලා අදාළ අපි බෝ එකක් හයි කරනවා කිව්වා. ඒ බෝ එකට අදාළ මිම් අරගෙන මේ විදිහට මේ මැටීරියල් එකෙන්මයි මම බෝ එක දාන්නේ. ඒ බෝ එක මේ විදිහට හදාගෙන ඒක අපි මාකින් දාපු ස්ට්‍රැප් එකේ හයි කරගන්න ඕන. ඉතින් මේක මම හයි කරපු විදිහ මේකේ දාලා තියෙනවා වීඩියෝ එකේ. ඊට පස්සේ ඒක අපි සවි කරගෙන මේක අලව ගන්න ඕන. අලවගෙන මේක මම නම් මහලා තියෙන්නේ. ඉතින් මහන්න ආස නැති කෙනෙක් නම් මහන්න ඕනේ නැහැ. මම නම් උනට මහලා තියෙන්නේ. මොකද එතකොට හොඳට හයිය තියෙන ස්ට්‍රැප් එක ගැලවෙන්නේ. ඊට පස්සේ මේක අරගෙන ඉවරලා මේකේ හොඳට ගම් ගාගෙන අපි අවශ්‍ය මාකින් දාගෙන ඉන්සෝල් එකේ මේ විදිහට ස්ට්‍රැප් එකේ ඉන්සෝල් එකට මවුන්ට් කරගත යුතුයි. ඉන්පස්සේ මේක අපි අවුට්සෝල් එකට සෙට් කරගන්න ඕන. ඉතින් මම මේක එක නම් වීඩියෝ එකේ දාලා නැහැ. ඉතින් මම මේ හදලා තියෙන්නේ ස්ලිප් එක අපි කොහොමද ස්ට්‍රැප් එකක් ඉන්සෝල් එකට හයි කරගන්න විදිහ තමයි මම මේ වීඩියෝ එකෙන් අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලත් බලන්න මේ ඩිසයින් එක කොහොමද ලස්සනයිද කියලා අපිට කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ ලස්සන ඩිසයින් අපිට කියලා හදාගන්න. අපි කස්ටමයිසබල් ස්ලිපර්ස් කරනවා. ඉතින් ඔයාලටත් පුළුවන් අපිට කියලා මේ වගේ ලස්සන ඩිසයින් එකක් කරගන්න. අපිට WhatsApp මෙසේජ් එකක් එවන්න.